ආයුබෝවන් සුබ උදෑසනක් වේවා. ලග්න ලෝකය YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි මේ සූදානම් වෙන්නේ ඉතාමත් මේ කාර්යබහුල ගෝසාකාරී නාගරික ජීවිතයෙන් මිදිලා අපේ සුන්දර ලංකාවේ නිදහස් පරිසරයක අප අතරින් මතුවෙන අපූර්ව ස්වභාවික රහසක් සොයා යන්නේ. අපි වීඩියෝ එකට එන්න කලින් ලකි මික්ස් බොක්ස් YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මගේ channel එකේ short video හැටියට එන්නේ ලක්ෂ්මී වන්දනාව, ගණේශ්වර දේව වන්දනාව, ඒ වගේම පත්තිනි වන්දනාව ගැන බෞද්ධ ආගමට අදාළ දේවල්, සීලුම් දේවල් ඒව බලන ගමන්ම බෙහෙත් ඖෂධ පැලෑටි වල ගුණ ඒ දේවල් සොයා යන්නත් අපි අදහස් කරා. ඒක දිග වීඩියෝ හරහා අපි ගේන්න උදානම් වෙන්නේ මේ දේවල්. ඒ නිසා මගේ channel එකට හැමදාම එකතු වෙලා ඉන්න පින්වත් ඔබ හැම දිනාටම ආරාධනා කරනවා. අපි බලමු මොකද්ද අපි මේ ඖෂධ පැලෑටියේ මොකද්ද මේ කියලා. සෝබාදාම කියන්නේ හරිම අපූර්ව දෙයක්. මිනිසාට වැළඳෙන රෝග දහසකට වුණත් අපේ වටපිටාවේ තියෙන එකම පැලෑටිකින් සුවය සලසන්න පුළුවන්. ඒ තරම් වටිනා පැලෑටි තියෙන මේ අපූර්වම සෝබාදහමක් පිරි රටක් තමයි මේ අපේ රට. අපි දැන් බලමු අපේ හෙළවෙදකමේ ඒ වගේම අපේ ආයුර්වේදයේ මේ ඉපැරණි අග්‍රගණ්‍ය ඖෂධ විදිහට සලකන මේ ගෙවැත්තක තිබිය යුතුම මේ පැලෑටිය මොකක්ද කියලා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේක කොළ කැඳ හදා ගන්න පුළුවන්. මේ දේවල් තමයි මේකෙන් කරන්න පුළුවන්. මේක රෝග 100කට වුණත් ගුණ දෙන්න පැලෑටියක්. මේ තමයි හාතාවාරිය. ඒක හාතවාරිය කියලාත් කියනවා. හාතාවාරිය තමයි ඒකේ නම. මේකේ අපි ගුණ බැලුවාම මහලු වීම, අකලට මහලු වීමටත් මේ කැඳ වලින් පුළුවන්, මේ හාතවාරිය වලින් පුළුවන් මේක ශාරීරික විනාශක වල ගිය ආක්ෂි වර්ධනය කරන්න. ස්නායු වලට තමයි මේක ප්‍රධානම දේ. තරුණකම නැති යාම, ස්ථිරාපත් වීම, ඒ වගේ තමයි කාන්තාවන්ගේ මානසික වේදනාව වලට මේක මහත් ගුණ දෙන පැලෑටියක්. අපි එදිනෙදා වැඩ කරනකොට අපේ අස්ථි ගෙවි යනවා, අපි ස්නායු දුර්වල වෙනවා. මහා කාර්යබහුල වටපිටාවක ජීවත් වෙන්න වෙලා තියෙන දැන් අපිට මේ රට එදා අතීතයේ ඉඳලම බාර තරුණ මහලු හැමෝම පාවිච්චි කර ඖෂධීය පැලෑටි වර්ග රාශියක් සමන්විත වෙනවා. ඒවෙන් දැන් ගොඩක් මිනිස්සු ඈත් වීගෙන යනවා. නමුත් මං කියන්නේ යෝජනා කරනවා ඈත් වෙන්න එපා. මේ වගේ දේවල් පාවිච්චි කරන්න ඔයගොල්ලන්ට ගොඩක් හැම වෙලාවෙම ඖෂධ පෙති වලට හුරු වෙලා තිනවා අපි. ඒ කියන්නේ දියවැඩියා, කොලෙස්ටරෝල්, ආතරයිටිස්, ඒ වගේ පිළිකා දැන් හෙම්බිටි සවුන වගේම හැදෙන ලෙඩක් වෙලා තියෙනවා. ඒ හැම දෙයකටම මුල මේ අපේ දේශීය දේවල් වලින් අපි ඈත් වීම. මේ දේශීය දේවල් අගය කරන්න මේවා අපිට ගොඩාක්ම මේ ළඟ හිතවත් නෑදෑයෝ වගේ හිතවත් අය. ඒ කියන්නේ අපි මේවා පාවිච්චි කරන්න අපේ ශරීරයේ ලෙඩ දුක් හැමදේම අඩු වෙලා යනවා. අපි දැන් බලමු මේක බඩේ දැවිල්ල, ગેස්ට්‍රයිටිස් කියන්නේ ඒකට ගොඩාක්ම ගුණ දෙන ඖෂධයක් තමයි හාතවාරිය. මේක කොළ කැඳ හදා ගන්න පුළුවන්. බඩවැලි තුවාල වීම, නිින්ද නොයාම අඩුකම. ඒක නිින්ද යන්නේ නැති අයටත් මේක හොඳයි. ඒ කියන්නේ මේක ස්නායු රෝග වලට සුව දෙන නිසා මේක නිින්ද නොයානට හොඳයි. ඒ වගේ තමයි හාතවාරිය අල එලකිරි වලින් හාතවාරිය අල තම්බලා එලකිරින් මේක කන්න පුළුවන්. මී පැණි වලින් ආහාරයට ගන්න පුළුවන්. ස්නායු වලට ගොඩක් හොඳයි. මලබද්ධය, පුරුෂ ශක්තිය වැඩි වීම, කාන්තා වන්දභාවය, ඒ හැම දෙයකටම හොඳයි. ඔබ දන්නේ නැතුණාට මේක මහත් ගුණ දෙන ඖෂධයක්. මේකේ ගුණ ලෙඩ 100කට හොඳයි. මේක ගුණ අපිට කියන්න බෑ. ඒක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේකෙන් කොළ කැඳ වීදුරුවක් එක දිගට සතියක් විතර බීලා බලන්න. මේක වෙනස තේරෙනවා. එච්චරටම ගුණ දෙන මේක ඖෂධයක් හැටියට තමයි ආයුර්වේදය සලකන්නේ. ඕගොල්ලන්ට මේක
කොළ කැඳ හදාගන්න විදි මම පොඩි කැඩියෙන් පොඩ්ඩක් කියන්නම්. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් නම් හොඳයි හීනටි හාල් ඒව නැතුණට කවන්නේ නිවුඩු හාලුත් හොඳයි. ඒක පොඩක් හාල් මුලින්ම කුඩු කරගන්න. හාල් ටික කුඩු කරගෙන ඊට පස්සේ ඒක අපි ලිපේ තියන්න ඕන සාමාන්‍යයෙන් තැම්බෙන විදිහට මැටි මුට්ටියක නම් වඩාත් හොඳයි. කමන්න හේත් ඔයගලන්ට පුළුවන් විදිහට. ඊට පස්සේ ඒක තැම්බෙනකොට සුදු ලුණු බික් කීපයක් එකට එකතු කරලා ඒකත් පොඩි කරගන්න තැම්බෙන්න දීලා. ඊළඟට අපි අර කොළ ටික කොටා ගන්න ඕනේ බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හරි. ඔයගලන්ට පුළුවන් නම් බ්ලෙන්ඩරේ තමයි ගොඩක් දැන් පාවිච්චි කරන්නේ. බ්ලෙන්ඩරයකින් ඒක පොඩ්ඩක් පොඩි කරගන්න. කොළ ටික කොළ මිටි දෙකක් විතර වගේ ගන්න. සාමාන්‍ය අතට අහු වෙන මිටක් ඒ වගේ දෙකක් විතර කොළඳගෙන කෝප්ප දෙකක් විතර හදා ගන්න පුළුවන්. ඒකට පොල් වැඩි දාන්න එපා. පොල් මිටක් විතර එකතු කරන්න. සාමාන්‍යයෙන් ඒක රස අනුව. ඊට පස්සේ දෙක එකට එකතු කරලා කොටා ගන්න ඕන. ඒකත් කොටාගෙන ඒක මිරිකාගෙන අර බත් එක හදාගත්ත බත් එකට කවලම් කරලා නටනකම් හොඳට හැඳි ගන්න ඕන. ඒක තමයි අපිට මේ පොඩි ඉඟුරු කෑල්ලක් දාන්න පුළුවන් නම් හොඳයි. සෙම පොඩමක සීතල ගතිය සුට්ටක් විතර තියෙනවා. නමුත් ඒක එච්චර අවුලක් නෑ. මේක ස්නායු රෝග වලට ගොඩක් සුව දෙන නිසා. මේ වගේ ඖෂධ රැසක් අපේ වනාන්තරවල අපේ ගෙවත්තේම තියෙන මොණර කුඩිම්බිය. ඒවා ඉදිරියේදී මම වීඩියෝ එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේ දේවල් ඖෂධි වර්ග රාශියක් ගැන ඒ ඕලන්ට සදා ගන්න හදා ගන්න පුළුවන් ගොඩාම සුව දෙන මේ කොළ කැඳ මේවා අපිට බොන්න පුළුවන් නම් හැම වෙලාවෙම හොඳයි. හැමදාම උදේට ඒ කියන්නේ මේක අපි හකුරු කෑල්ලකින් වගේ බොන්න නැතුව නිකන් බොන්න පුළුවන් හොඳයි. මොකද හකුරු කියන්නේ සීනි. අපිට දැන් හොඳ කිතුල් හකුරු හොයාගන්න අමාරුයි. තියෙනවා නම් හොඳයි. ඒත් නැහැ. ඒවත් මිනිස්සු රවට්ටන බොරු තමයි තියෙන්නේ. සීනි වලින් තමයි හැමදේම මේ හදන්නේ. ඒ නිසා මම අද යෝජනා කරනවා මේ වගේ කොළ කැඳ හදාගෙන බොන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියේදී ගේන වීඩියෝ වලට ඔයගලන්ට මේ නරඹන්න මේ වීඩියෝ වලින් අපිට මේ දේවල් ගොඩක් දැනගන්න පුළුවන්. ඒ නිසා මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා කියනවා. එහෙනම් ඔයගොල්ලන්ගේ හැමෝත් එක්කම මම අද සමු ගන්නවා. මම මේ වීඩියෝ එක ගේන හිටියේ තාත් මේ කාර්යබහුල වෙලාවක මම මේ ගම්බද සුන්දර පරිසරයක තමයි ජීවත් වෙන්නේ. මට නම් ගොඩක් මේවා හොයාගන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලන්ට ඉදිරියේදී මම මේ ගොඩක්ම මේ දේවල් දායාද කරන්න කැමති වෙලා ඉන්නවා. ඒ කියන්නේ මගේ channel එකත් එක්කම එකතු වෙලා ඉන්න හැමෝටම දරුවන් සරණයි. ජය වේවා.